විශේෂයෙන්ම අපේ ධර්ම මහා සංඝරත්නය තුන්දෙනා සාකච්ඡා කරන ඕන. අපේ හදිසියේ නම නිවසේ මේක පිටකම ඉදිරියට ගන්න ප්‍රථම ප්‍රමාණය තමයි මේ නිවසේදී කාර්යයක් ග්‍රහාධිපති වශයෙන් කටවල මේ පල්ව යන විතර මීට මාස 10කට මේ පල්ව යන අපේ පීතුමා සිහිපත් කළා මාස 10ක් සම්පූර්ණ විදින මම ප්‍රාණකාරී නෝන්දන් කිරීමකට ඒ වගේම අපේ පීතුමා පින්කම අවවර්ෂ පූර්ණ පින්කම තියෙන්නේ ජුනි 6-7. අපි බලාපොරොත්තු වෙන ජුනි 6-7 ජුනි 6 දින තුල රාත්‍රී එළම පිරිසක් ජායනාවක් සුදුස්පේ පිරිසක් ස්ථානයේ පවතලා 7 වෙනි දින සම්පදානයේ පින්කම විදිහානිය අවසන් බලාපොරොත්තු වෙන ඒ කයින්ම අලුත් අවුරුද්දක් වටමනදී මොහොතේදී අපි කල්පනා කරන්න දුනා මේ නිවසේ ගෞරවනීය අපේ සීන අපේ අපිටවත් අපේ නාමල් මහන්සියම වරම්මාන දුන්නා මේ දානය පූජා කරනවා අනුනත් තිබුණා. හැබැයි අපි ඒ අනුව විශේෂ අපේ පීතුමා ඒ වගේම අපි නිතරම මේ ගෙදර අපේ දෙමාපියන් ශ්‍රී අපි හැදුනට වැඩුණාට අපි නිරන්තර පොඩි කාලේ ඉඳන්ම අපි පල්ලෙනදර සීයා ආච්චි ඇතුළු මම පාස්සේ දෙමාපියන් දෙපේ පාස්සේ මම අපේ තාත්තගේ අම්මා අපි දැකලා නැහැ. නමුත් සීයා මේ ගෙදරට කලින් පාර පැරදි ගෙදර ඉඳලා හිටියේ. ඒ සියලු දෙනා සීපාක පින්වදාන් කරනවා. ඒ වගේම අපේ 17 මේ වර අපේ ගෞරවනීය ලෝකහාන මහන්සිය අපේ මෞතුමියගේ සහෝදරදී මනුලාගති අපේ පුංචි සීපාක කළාතුළු ඒ පවුලේ මේ පරව යන්නේ දුර පරම්පරාගත සීලෝම ඥාති සීපාක කළ යතන ප්‍රාණකා පින්වදාන් කිරිනාමේ පින්වදාන් කරයිදුනේ වගේ අපි දන්නවා. අපි ආරාධනා කරන වේදනා ආවරණ සේනාසනාධිපති අතිගම අපේ ලෝකහාමුදුරන් වහන්සේගේ සංඝයා කාල පරිච්ඡේදයේ තුන මේවා ප්‍රදාන දලා වැඩ කරන්න මේ අවස්ථාවේදී අපි රංගම්භාවයෙන් මේවට වැඩ කරන නායකාම ගෞරව පිළිගන්න. ඒ වගේම පාලේකල සුබනන්දාරාමයේ දුන්නේ පරිසේ විහාරස්ථානීය යන විහාරාධිපති වගේ රාත්‍රී විද්‍යාලය විද්‍යාලයට අපේ ලෝකහාමුදුරන් වහන්සේ වගේම අපි ආරාධනා කරන කන්දරමන්දරම පොටුගාව ප්‍රදේශයේ කන්ද විහාරස්ථාන විහාරාධිකාරී අපේ සීලදාගේ පන්තිහාමුදුරන් වහන්සේ උන්වහන්සේ අපේ අනුකම්පාව ආරාධනා පිළිගන්න සිසලන් වහන්සේලා තුන්නම සමග වැඩම කරන්න යුතුනා. තාමකම පිළිගන්න ආදරයෙන් පිළිගන්න. ඒ වගේම අපේ ආරාධනා ආකාරය 10 හම්දියා විහාරාධිකාරී අපේ යතිරත්නවන අපේ පන්තිහාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ සීලප්‍රභේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ ඒ වගේම දුමේතන යාල් විහාරාධිකාරී ගහන අපේ පඤ්ඤාසේකරගේ හාමුදුරන් වහන්සේ අපේ ශිෂ්‍යයන් වහන්සේ ධම්මරත්න පරිහාමුදුරන් වහන්සේ අතලු මේ අවස්ථාව වැඩම සියලු මහා සංඝ පිටාම රාජෙන් ගෞරවයෙන් පිළිගන්නවා කියලා කවුරුසාදු මේ ආගමතාවක් අද මහා සංඝරත්නයේ ඉදිරි පෙරදි ඊට පස්සේ තම කාම සිහිපත් කරනවා. හොඳයි හැමදෙනාම සාදු නාදයක් පවත්වමු. නමස්කාරයේ කියන පාසිලා ආරක්ෂා කරමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි
Tatiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu micchācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surāmera majjapama daṭṭhāna veramani sikkhapadang samadhiyami පින්නතුනි පින්වත් දරුවනි ඔබ ඊටාම ධාර්මිකව ඊටාම ශ්‍රද්ධාවෙන් සම්පාදනය කරගත් දාන වස්තුවේ අග්‍රභාගයේ තුන් ලෝකාගුරු අමාමේනී බුදු පියාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණාදී අනන්ත බුදු ගුණයන් මෙනෙහි කරමින් බොහෝම ගෞරවයෙන් යුතුව උන්වහන්සේට සම්බුද්ධ පූජාව දවල් දාණය පූජා කරමු තුන් සිත පහදාගෙන තුන්දර සංවර කරගෙන ඊටාම් ශ්‍රද්ධා ධ්‍යාසයෙන් පූජා කරන දාණය උන්වහන්සේට පූජා කරමු පූජා වේවා කියලා සාදු මා සමගම ගාථා කියමින් දාණය පූජා කරමු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒකස්ලිකෝ ප්‍රණයිකෝ පච්චත්තං වේදිතබ්බෝ Supatipanno bhagavato sāvaka sangho Supatipanno bhagavato sāvaka sangho Patipanno bhagavato sāvaka sangho Sāmīci patipanno bhagavato sāvaka sangho Yadidam cattari purisa yukāni atta purisa kukkaraesa bhagavato sāvaka sangho Āhuniyo Dakkhiniyo Anjali karaniyo Anuttaram punyakketam lokasāti Ganatārapadittena dīpena kamalam sināti lokadīpam sambuddham pūjayāmi Sugandham sītalam kappam pasanna madhuram supam pānīyametam bhagavā patigannātu muttamam adivāsetu no bante pujanam parikappitam anukampam upādāya patigannātu muttamam adivāsetu no bhagvenjanam parikappitam anukampam upādāya patigannātu muttamam adivāsetu no bante rasavantang palapalang anukampam upādāya patigannātu Nākavallidarupetam tunnekuke samayutam tāmbulam patigannātu satam pujemidam Vannagandhagunopetam etam kusuma santasin pujayami munindasya siripāda sarure pujemi buddham kusumena nena punyena metena labami mukam milayati atayam ayutatayati vinasavāram sugandhikāya vajanam anante gunagandhina sugandhinaham gandhena pujayami tathagatam vandāmi
ගච්ඡාමි තේයං සබ්බං සබ්බකානේ සුඛතිච්ඡිතං ගදාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදාත්තමෝ නිසින්නෝ සබ්බාරි විජයං නකාපත්තෝ සබ්බං තං සත්තා වන්දේ තං බෝධිපාදකං තේමා බෝධි ලෝකනාථේන පූජිතං අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්සායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං කම්මේ බන්තේ භූරි පඤ්ඤ තථාගතේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්චයං කම්මේ ධම්ම සංසිද්ධික අකාලික ආයේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ හෝතු යාව නිපාන පරිත්‍යාග පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡසු. තේරාසනේ ඔබ වෙන වැවැතන් ආරණ්‍ය සේනාසනාධිපති විශ්‍රාමලත් පරිවනාචාර්ය ගරු කටයුතු අපේ ලොකු හාමුදුරුවෝ වහන්සේ වර ප්‍රමුඛ වැඩමවා වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. කෘතවේදී පුණ්‍යකාමී අපේ අක්කා ප්‍රධාන කොටගත් අපේ ධම්මකවීසි හාමුදුරුවෝ වහන්සේ ඇතුළු පින්වත්නි පින්වත් දරුවනි, මේ අවස්ථාවේදී පින්වත් ඔබ විහාරස්ථානයේ පටන් බුදු පියාණන් වහන්සේ වෙනුවට මේ දා කරඬුව ආදර ගෞරව සහිතව බුද්ධාලම්බන ප්‍රීතියෙන් වඩම්මාගෙන ඇවිත් තැන්පත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර මහා සංඝරත්නය වෙනුවට මේ සම්මුති මහා සංඝරත්නය ඒ විහාරස්ථානවල සිට ආදරයෙන් ගෞරවයෙන් වඩම්මාගෙන ඇවිත් පාදෝ වෙනාදී ගරු සිරිත් පෙර සිරිත් සිදු කරලා වඩා හිඳුවාගෙන තෙරුවන් සරණ ගින් පන්සලේ පිහිටලා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ නවාරාදී බුදු ගුණයන් මෙනෙහි කරමින් බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සකස් කරගන්න තෙරුණු දානවත්වයේ අග්‍රභාගයේ අග්‍ර වශයෙන් අමාමෑණී බුදු පියාණන් වහන්සේ දවල් දානේ පූජා කරලා ජීවමාන බුදු පියාණන් වහන්සේ නමකට දන් දීමෙන් ලබා ගන්න පුළුවන් ආනිසංස සිදු කරගෙන දැන් සූදානම් වන්නේ අවශේෂ භික්ෂාව අටපිරිකර සෙසු පිරිකර සහිත මේ කැවිලි පෙවිලි වෑංජන මේ ආදී සියලු දේවල් ත්‍රිකාලික මහා සංඝරත්නය විසින් පූජා කරන්නට යෙදෙන්නේ. මේ විදිහට පින්කමක් හදිසියෙමුත් පැවැත්වීමට මේ පිළිගැන්වීමට අරමුණ නිමිත්ත හැටියට තබා ගත්තේ අපේ ධම්මගවේෂී හාමුදුරන් වහන්සේ, අපේ නිරූපාදීනි, අපේ ජානක, ඒ වගේම අපේ හරිස්චන්ද්‍ර ධනික එක්කලා කවුද? රවීන්ද්‍ර පුෂ්ප කුමාර නේද? නමුත් මට අපේ ශ්‍රීමාලි උපාසකම්මව ඉන්නවා. ඒ ජීනිවරුන්ගේ නමින් ජන්මාන්තරගත වන්නේ තිබුණු පියතුමා අපේ බෝධිපාල මහත්මයා, අපේ අයියා, අපේ ඥාතියා, අපේ අක්කගේ ආදරණීය ස්වාමි පුරුෂයා, එතුමා ශාසන දායකයෙ ලබාගත් කෙනෙක්. තේරුණාද? 84000ක් විහෙර විහාරස්ථාන හැදුණු ධර්මාශෝක රජුරු ඉන්දියාවේ. ඒ කාලේ හිටියේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. මේවා කියන්නත් වෙලා නැහැ වගේ. 84000ක් හදලා පොතේ පතේ තියෙනවා, මාත් අහලා තියෙනවා. මොග්ගලී පුත්තිස්ස ශාසන බාරධාරී ඒ වෙනකොට නායකත්වයේ ගත්ත ශාසනයේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ඇහුවලු, ස්වාමීනි මම දැන් දායක මාත්‍යද කියලා ඇහුවලු. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කිව්වා තාම නැහැ. පන්සල් කොච්චර හදලාද? පන්සල් කොච්චරද? 84000ක් හදාපු මිනිස්යාට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඒවල තාම දායකයෙක් කරන්නේ රුමායා අපේ 584,000ක් හදලා තාම දායකයෙක් උනේ නැත්තම් වෙන මොනවද කරන්න ඕනේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වලු ඔබේ පුතෙක් හරි දියණියක් හරි සසුන්ගත කරන්න ඕනේ කියලා මහාන වෙත් කරන්න ඕනේ කියලා.
ඊට පස්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය රැගෙන වැඩම වදාළ මිහිඳු මහ රහතන් වහන්සේ මහින්ද කුමාරයා පැවිදි කරන්නට යෙදුනේ. ඒ වගේ අපේ බෝධිපාල අයියා, ඔබේ පියතුමා, ඥාතියා, ස්වාම්පුරුෂයා, හිතවතා ශාසන දායකත්වයේ ලබාගත් පින්වතෙක්. ඉතින් අද පොල්ගහපිටියේ පන්සල බොහොම ලස්සනට කරගෙන යනවා. අපේ ධම්මගවේෂී හාමුදුරන් වහන්සේ බොහොම වටිනා දෙයක් තේරුණාද? ඉතින් බොහොම වටිනා අපේ අක්කට එම සතුටු වෙන්න පුළුවන්. බෝධිපාලමේ අයියට ඒ පිනම බොහොම වටිනවා. ඒ පිනම ඇති. ඒ නිසා මේ ඒක විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. ඔය පන්සල් තුනම මට බාර වෙලා තිබෙන්නේ දෙකක්වත් කරගන්න බැරුව, එකක්වත් කරගන්න බැරුව තුනක් කරන්නේ කොහොමද? ඊට පස්සේ අපේ ධම්මගවේෂී හාමුදුරන් වහන්සේ කැමැත්ත ප්‍රකාශ කරා පොල්ගහපිටිය පන්සල බාරගෙන ඒ වැඩේ ඉන්න. ඉතින් බොහොම සන්තෝෂයි. දැන් බොහොම ලස්සනට වැඩ කරගෙන යනවානේ. ඒ පිනම ඇති. තේරුණාද කතන්දරේ? ඒ ගැන සඳහන් කරමින් මේ දැන් මේ අටපිරිකර තිසුපිරිකර සහිත මේ භික්ෂාව අපි තුන්කල්ලසි මහා සංඝරත්නයේ විශේෂ පූජා කරමු. දානයක් සංඝ සතු කරනකොට කාරණා තුනක් පූර්ණ වෙන්න ඕනේ කියලා මගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න තිබුණා. කාරණා තුන තමයි චිත්තවත්තු පටිඝා කියලා කියන්නේ. මේ දානේ මට ආරාධනා කරනකොට මතක් කරේ මේ පන්සලේදීන් පූජා කරනවා කියලා. බණ මෙහිදීන් ධර්ම දේශනා කරලා පොල්ගහපිටිය පන්සලේදීන් මේ දානේ පිළිගන්නවා කියලා තමයි ඊට පස්සේ අදහස සංශෝධනය කරලා තියෙනවා. ඉතින් දානයක් සංඝ සතු කරනකොට පූර්ණ වෙන්න ඕන කියවනේ කාරණා තුනක්. චිත්ත කියලා කියන්නේ සිත. අපේ හිත ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, මානය, ක්‍රෝධය ඕවාගේ දුර්ගුණ වලින් නිරන්තරයෙන්ම අපිරිසිදු වෙනවා. ඒ දුර්ගුණ තාවකාලිකව හරි තදංග වශයෙන් හරි යටපත් කරගෙන මේ දම්පැන් පූජා කරන්නට ඕන. මේ වස්තුව ගැන, මේ දානය ගැන එහෙම හැඟීමක් නැති හින්දා තමයි අපේ අක්කත් අපට ආරාධනා කරන්න තිබුණා. අපේ ධම්මගවේෂී හාමුදුරන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා මේ දාන වස්තුව මේ විදිහට පූජා කරන්නට මේ සූදානම් කරන්නට යෙදුනේ. සිත පිරිසුදුයි. ඒ වගේම වස්තුව චිත්ත වස්තු කියලා කියන්නේ ඔය ඇත්තෝ පූජා ස්වාමීන් වහන්සේලා පූජා කරන දානෙ වෙන්න පුළුවන්, පිරිකර වෙන්න පුළුවන්, අටපිරිකර වෙන්න පුළුවන්, වෙන යම් දෙයක් වෙන්නට පුළුවන්. ඒවා බොහොම ධාර්මික. ඔය ඇත්තෝ විතරක් නෙමෙයි හැම දෙනාම ජීවත් වෙනකොට ජීවිත අවශ්‍යතාව ඉටු කර ගන්නකොට බොහොම ධාර්මිකව ඒ කටයුතු සිදු කර ගන්න. දූ දරුවන් පෝෂණය කරනකොට, දම්පැන් පූජා කරනකොට, ගමන් බිම යනකොට, වන්දනා ගමන් යනකොට, අඳින පරඳිනකොට, කොටින්ම කිව්වොත් ජීවිත අවශ්‍යතාව ඉටු කර ගන්නකොට ධර්මයේ මත පිහිටලා ධර්මානුකූලව ඒ කටයුතු ඉටු කර ගන්න. ඒ නිසා මේ වස්තුව පිරිසුදුයි කියලා අපි විශ්වාස කරනවා. පටිඝහ කියලා කියන්නේ අපේ පැත්ත ඔය අපේ ධම්මගවේෂී හාමුදුරුවෝ මේවා දන්නවා. අපේ අක්කාවත් වෙන කෙනෙක්වත් හිතන්නට එපා අපේ දාන්න වැඩි කී නමයිද 19යි කියලා. 19යි කියලා හිතන්නට එපා. අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා තුන්කල්වැසි මහා සංඝරත්නය. තුන්කල්වැසි මහා සංඝරත්නය කියන්නේ අතීත කාලයේ වැඩ සිටි, වර්තමානයේ වැඩ සිටින, අනාගතයේ පහළ වෙන කියන තුන්කල්වැසි මහා සංඝරත්නය. එතකොට මේ ගණයට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගයන්ට පත්වෙච්ච, ඵලයන්ට පත්වෙච්ච උතුමන් වහන්සේලා අන්තර්ගත වෙනවා. එතකොට එක මහරහතන් වහන්සේ නමකගේ ගුණය අපිට මෙච්චරයි කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ගුණයෙන් අනන්ත, ගණනෙන් අනන්ත, ඊතා විශාල සිල්වතුන් වහන්සේලා, ගුණවතුන් වහන්සේලා පිරිසක් 100ට නගාගෙන ගණනින් අපිට මෙච්චරයි කියලා කියන්න බෑනේ. බුදුහාඳුරෝ ජීවමාන කාලේ ඉඳලා අනාගතයේ දක්වා වූ කාල පරාසය තුල මොනතරම් මහා සංඝරත්නයක් මේ සම්බුද්ධ ශාසනය පහළ වෙලා මේ සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරමින් පරවැඩ පිණිස සේවය කරනවාද කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒ නිසා ගණනින් අනන්ත, ගුණයෙන් අනන්ත, ඊතා විශාල සිල්වතුන් වහන්සේලා පිරිසක් 100ට නගාගෙන ගුණ පරාමර්ශනය කරගෙන දානශාලාවට වැඩම කරන්නට යෙදුන මේ ගුණවතුන් වහන්සේලා, සිල්වතුන් වහන්සේලා කාය සාක්ෂියෙන් තබාගෙන ඔබ ඉමම් බික්ඛම් බික්ඛු සංඝස දේම කියන ගාථා පාඨය සජ්ජායනා කරමින් මේ සිදු කරනු ලබන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ මහ පිංකම් 8ක් තියෙන අටමහා කුසල කියලා. ඒන් දෙකක්. ඒ නිසා
ඔබට පින් අනුමෝදන් විය හැකි නමින් ජන්මාන්තරගත වන්නට යෙදුණු අපේ බෝධිපාලගේ පියතුමාගේ ප්‍රාණකාරය, අපේ අයියාගේ ප්‍රාණකාරයාට, අපේ සහෝදරයා ඥාතියාගේ සීයාගේ ප්‍රාණකාරයාට පින්පෙත් අනුමෝදන් කිරීමට, ඒ වගේම ඒ ඔය දරුවන්ගේ සීයාගේ පියතුමාගේ පියතුමා, ඒ කියන්නේ මුතුබණ්ඩේ දායක මහත්මයා, අලුත් ගෙදර දායක මහත්මයා, ඒ වගේම අලුත් ගෙදර උපාසකම හීමනිකා මගේ මතකයේ හැටියට මාතාව, ඒ වගේම අපේ අප්පච්චි, අපේ අම්මා, අපේ අයියලා අක්කලා, අපේ දාතේ කනුවේ නංගි අනුලාවති ආදි කොට ගත්තා වූ, ඒ වගේම මේ ගෙදර මිය පරලෝ ගියා ඥානවති කියලා සහෝදරියක්, අපේ බෝධිපාල අයියාගේ සහෝදරිය ඥානවති එම්දියානේ මම කියන්නේ නේද? දන්නේ? ඔව් අපි දන්නේ. ඥානවති මේ මහත්මිය ආදි කොට ගත්තා වූ සියලුම ඒ ඥාතීන් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා මේ දම්පැන් පූජා කිරීමෙන් ජනිත වන කුසලානිසංසයන්. බෝධිපාල පියතුමා ආදි කොට ගත්තා වූ සියලුම ඥාතීන් මම ඔය මතක් කරන්ට යදුන සියලුම ඥාතීන්ට මේ අවස්ථාවට සහසම්බන්ධලා සිටින පින්වත් ඔබ නමින් ජන්මාන්තරගත වන්නට යෙදුන සියලුම ඥාතීන්ගේ ප්‍රාණකාරීන්ට අත්පත් වීමෙන් ජාති ජරා ව්‍යාධි මරණ විරහිත උතුම් නිවන් සප ලබා ගැනීමට අපි මේ මහා සංඝ මැදදී තාම ශ්‍රද්ධා ධ්‍යාසයෙන් සිදු කරන මේ පින්කමෙන් ජනිත වන කුසලානිසංසයන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පුණ්‍යකාමී දෙවියෝ පින්පෙත් අනුමෝදන් වෙත්වා සුඛී සුවපත් භාවයටපත් වේවා උතුම් නිවනින් නිවී සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දීමක් වශයෙන් සාදු නාදයක්. ඒ වගේම වැඩමවා වදාළ අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ සියලු දෙනා වහන්සේට චිර ජීවනයේ නිදුක් නිරෝගී සුවය ආයුරාරෝග්‍ය ආදී සප සම්පත් වඩා වර්ධනය වේවා. කායික මානසික පීඩාවන් දුරු වේවා. පින්වත් ඔබ හැමදෙනාගේ අපේ අක්කට චිර ජීවනයේ නිදුක් නිරෝගී සුවය ආයුරාරෝග්‍ය ආදී සප සම්පත් වඩා වර්ධනය වේවා. හැම දිනාටම බුදු සරණ වේවා, සදාම් සරණ වේවා, මහා සංඝ සරණ වේවා. අපේ පින් අපටත් අපේ නමින් ජන්මාන්තරගත වන්නට යන සියලු ඥාතීන්ටත් පින් කැමැති දෙවියන්ටත් උතුම් නිවන් සැප පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරගෙන নমස්කාරය කියමු. දානවත්ව සංඝසතු වශයෙන් පූජා කිරීම සඳහා මේ ගාථාව කියමු. කාලකතානං පුඤ්ඤත්තාය නිබ්බානත්තාය ඉමං භික්ඛං සාඨ පරික්ඛාරතං බුලදානං භික්ඛු සංඝස්ස දේම කාලකතානං පුඤ්ඤත්තාය නිබ්බානත්තාය ඉමං භික්ඛං සාඨ පරික්ඛාරතං බුලදානං භික්ඛු සංඝස්ස දේම කාලකතානං පුඤ්ඤත්තාය නිබ්බානත්තාය ඉමං භික්ඛං සාඨ පරික්ඛාරතං බුලදානං භික්ඛු සංඝස්ස දේම කලුරිය කළා වූ අපගේ ඥාතීන්ටද අපටද උතුම් නිවන් සැප පිණිසම මේ දාන වස්තුව සංඝ සතු වශයෙන් පූජා කරමි. පූජා වේවා පූජාම වේවා. චිතං පච්චිතං තුයං කිප්පමේව සමිද්දතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා චන්දෝ වන්න රසීයතා යුරාරෝග්‍ය
සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච අනුකෝලිපාන සම්පත්ති විනාතේ සමිජ්ජතු වාසීන්ගේ යාමිත පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට යෝග්‍යෝ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදතා සුවිසුද්ධ වශයෙන් දානය පූජා කිරීමෙන් අනතුරුව ත්‍රිකාලික මහා සංඝරත්නයේ විශේෂ දානය පූජා කිරීමෙන් ජනිත වන කුසලානි සංසයම් පළමු කොට අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන් විසින් අනුමෝදන්ව කරනු ලබන ආරක්ෂාවත් ඇතිවෙත්වා තවද මේ පින් මළගිය ඥාතීන් විසින්ද අනුමෝදන්ව මේ සෑම දෙනාටම උතුම් වූ නිවන් සම්පත් ලබා ගැනීමට මෙම දානානිසංසයන් හේතු වේවා වාසනා වේවා සිතා චිත්ත ප්‍රීතියෙන් යුතුව පින් අනුමෝදන් විය යුත්තේය. තෙරුවන් සරණයි. නිරෝගී සුව ලැබේවා. දැන් දානේ පූජා කරමු. පිළිගන්නත් දානේ ස්වාමීන් වහන්සේලා. මේ මයික්